හෙලෝ ඉතින් කොහමද උයන්න ගියාම ඕන කරන ආම්පන්න ටික හොයන්න ඔයටත් වෙලා වෙනවද මෙන්න මේ වගේ තිබුණොත් එහෙම ඕන කරන එක හොයාගන්න FBI එකට තමයි කියන්න වෙන්නේ ඔට්ටුයි ඒත් බෑ මම මගේ කිචන් ටූල්ස් ඔර්ගනයිස් කරන්නේ ලස්සනට පේන නම් නෙමෙයි දිනපතා කරන උයන පිහන එක ලේසි වෙන්න අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලේසියෙන් ගන්න පුළුවන් සිස්ටම් එකක් හදාගන්න ඔයත් කැමතිද? එහෙනම් subscribe කරගෙන ඉන්නකෝ අද වීඩියෝ එකත් බලන්න. මේ මම ඔයාට ගෙනාපු kitchen system series එකේ 3 වෙනි එපිසෝඩ් එක. අද මම මගේ දිනපතා භාවිතා කරන kitchen tools organize කරන විදිහයි ඒක පිටිපස්සේ තියෙන organizing principles 6කුයි. නෑ මට වැරදුනා. බෝනස් ස්ටෙප් එකත් එක්ක ප්‍රින්සිපල්ස් 7ක්ම ෂෙයා කරනවා. ඉෆෙක්ටිව් ඕගනයිසේෂන් සිස්ටම් එකක් හදන්න කලින් මුලින්ම වගේ ඩ්‍රෝ එක හරි එහෙම නැත්නම් කබඩ් එක හරි හිස් කරගන්න ඕනේ. එතකොට තමයි තියෙන හැම දෙයක්ම හොඳට පේන්නේ. ඒ වගේම භාවිතා නොකරන දේවල් අයින් කරගන්නත් පුළුවන් වෙන්නේ. අපි කියන්නේ ඩික්ලටර් කරනවා කියලා. අන්න ඊට පස්සේ තමයි අලුත් සිස්ටම් එකක් හදාගන්න පහසු වෙන්නේ. ඊළඟට මම එක වගේ භාවිතයක් තියෙන දේවල් එකට ගෲප් කරගන්නවා. එකම කැටගරි එකේ දේවල් එකට තිබුණොත් හොයාගන්නත් ලේසියි. ආපහු තැනකට ඒවා අපිට තියන්නත් ලේසියි. හරි. දැන් ඔන්න ඔය කියන ස්ටෙප්ස් දෙක අනුගමනය කරලා පස්සේ මට පුළුවන් වෙනවා මම ඊළඟට කියන ස්ටෝරේජ් ප්‍රින්සිපල්ස් 7 අනුගමනය කරලා ඔයාගේ කුස්සිය පිළිවෙලට ඕගනයිස් කරගන්න. එතෙන්දී ඇත්තටම ප්‍රින්සිපල්ස් 7ක් නෙමෙයි තව ප්‍රින්සිපල්ස් දෙකක් තියෙනවා. නමුත් අඩුම තරමේ මේ 7 ඔයා අනුගමනය කළොත් අනිවාර්යයෙන්ම කුස්සිය වලට උයන පිහින වැඩ කටයුතු පහසු වෙන විදිහට ඕගනයිස් කරගන්න පුළුවන්. ඒකෙන් පළවෙනි එක තමයි purpose based storage system එක. ඇත්තටම මම දේවල් ඕගනයිස් කරන්නේ හැඩයවත් පාටවත් අනුව නෙමෙයි. ඒවා භාවිතා කරන purpose එක අනුව. දැන් ඔයා මේ දකින්නේ පලා වර්ග එහෙමත් නැත්නම් මස් මාළු වගේ දේවල් සෝදනකොට මම පාවිච්චි කරන භාජන මේ ලොකු භාජන ඒවා තමයි මේ තියෙන කොලන්ඩර්ස් ටික ඔය පලා වර්ග එළවලු වගේ සෝදලා වතුර බේරෙන්න මේවා දාලා තියෙනවා මේ තියෙන්නේ සලාඩ් ස්පිනර් එක. ඉතින් මේකට පලා වර්ග එහෙම නැත්නම් සලාද කොළ දාලා මෙන්න මේ විදිහට කැරකුවාම ඒ වල තියෙන වතුර ටික ඉක්මනින්ම ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් පේනවා ඇති එක වගේ කාර්යයන් සඳහා පාවිච්චි කරන බඩු ටික එක තැනක ගොනු කරලා එකට තියාගැනීම තමයි උන්න පළවෙනි මූලධර්මය වෙන්නේ. එතකොට ඒ වගේ කාර්යයක් කරන්න ගියාම කුසියේ වෙන තැන්වල හොයන්න දෙයක් නැහැ. මෙන්න මේ ඩ්‍රෝ එක හැරියා අවශ්‍ය කරන දේ ගත්තා වැඩේ කරගත්තා. ඔන්න එක තමයි පළවෙනි මූලධර්මය. මගේ කුසියේ ඕගනයිසිං වලදී මම අනුගමනය කරන දෙවැනි මූලධර්මය වෙන්නේ point of use storage කියන එක. ඒකෙන් කියන්නේ කරන වැඩේට අදාළ වන භාණ්ඩ ටික ඒ වැඩේ කරන තැන ළඟම ස්ටෝර් කරලා තියාගන්නවා කියන එක. මේ තියෙන්නේ මගේ කුස්සියේ මම එළවලු මස් මාළු සුද්ධ කරලා ඒවා කපලා සූදානම් කරගන්න තැන. ඉතින් එතනට අවශ්‍ය කරන උපකරණ ටික ඒ ළඟම තියෙන ඩ්‍රෝ එකේ තමයි මම මෙන්න මේ විදිහට තියාගෙන තියෙන්නේ. එතකොට හරිම ලේසි වැඩ ටික කරගන්න. ඉතින් මේක මේ ඩ්‍රෝ එකට විතරක් නෙවෙයි මුළු කුස්සියටම මම මේ ක්‍රමය ඇප්ලයි කරලායි තියෙන්නේ. ඔන්න ඊළඟ මූලධර්මය නම් ගොඩක්ම වැදගත් වෙනවා. ඒ තමයි ඔයා යම් භාණ්ඩයක් පාවිච්චි කරන වාර ගාන අනුව ඒකට දෙන්න ඕනි තැන ඔයා තීරණය කරන්න ඕනි. ඒ කියන්නේ නිතර පාවිච්චි කරනවා නම් ඒ යම් දෙයක්. ඒ වගේ දේවල් පිටිපස්සකින් නෙමෙයි තියෙන්න ඕනේ. ඉදිරියෙන් තියාගෙන තියෙන්න ඕනේ. ගන්න පහසු වෙන විදිහට තියාගෙන තියෙන්න ඕනේ. ඇත්තටම ඔයා අනුගමනය කරන්නේ හොඳ ඕගනයිසේෂන් සිස්ටම් එකක් නම් නිතරම ගන්න දේ විතරක් නෙමෙයි පහසුවෙන් ඔයාට ගන්නයි ආපහු තියන්නයි පුළුවන් වෙන්න ඕනේ. ඔයාගේ කුස්සියේ හුඟක් බඩු සෑහෙන බඩු ප්‍රමාණයකට ඔයා ඒ තත්ත්වය දෙන විදිහට තමයි ඕගනයිස් කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රින්සිපල් එකෙන් කියන්නේ අන්න ඒකයි. ඕනම භාණ්ඩයක් ගන්නයි පාවිච්චි කරලා ආපහු තියන්නයි පහසු වෙන විදිහේ සිස්ටම් එකක් හදාගන්න ඕනේ කියන එක.
නිතර අපිලිවෙල වෙන කුස්සියක් නම් ඔයාට තියෙන්නේ. ඒකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ කියන accessibility කියන එක නැතිකම වගේ කුස්සියේ තියෙන ගොඩාක් භාණ්ඩ වලට. මොකද අමාරුවෙන් තමයි ඔයා එක ගන්නෙ සහ නැවත තියන්නේ. ඉතින් ගන්න එක කොහොම හරි කරත් ආපහු ඔක තියන එක හරියට කරන්නේ නැහැ. මොකද වද විඳලා ඔක කරන්න හිතෙන්නේ නැති නිසා. ඉතින් එතකොට අවසන් ප්‍රතිඵලය වෙන්නේ ඔයා කරගෙන ආපු වගේ ක්‍රමය මත සිස්ටම් එක අඩාල වෙන එක තමයි ඒක මේන්ටේන් කරන්න බැහැ. රින් වැඩි අයිටම්ස් 15 තට්ටුවල තමයි තියන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න. එතකොට ගන්නත් පහසුයි. ඒ වගේම ආපහු තියන්නත් පහසුයි. ඔන්න විශේෂයෙන්ම හුඟක්ම කාර්යබහුල වෙලාවට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා නම් ඔයාගේ කුස්සිය ඉක්මනින් වැටික් කරගන්න පුළුවන්. ඒ තමයි task based storage ක්‍රමය. ඒ කියන්නේ යම්කිසි එක වැඩක් මුළුමනින්ම කරගලා ඉවර කරගන්න අවශ්‍ය වෙන බඩු ටික ඔයා එක ළඟ තියලා තියෙනවා නම් වැඩේ කරගන්න හරියම පහසුයි. දැන් ඔයා මේ දකින්නේ මගේ බබාගේ ස්නැක්ස් බොක්ස් ස්ටේෂන් එක. ඉතින් මේක ලන්ච් බොක්ස් ස්ටේෂන් කියලා කියන්නත් පුළුවන්. ඉතින් උදේට බබාගේ ස්නැක් බොක්ස් එක හදනවා කියන්නේ සැලකිය යුතු කාලයක් ගතවන වැඩක්. හැබැයි ඒ වැඩේ කරන්න ඕන කරන දේවල් ඔක්කොම එකම තැනක තිබ්බොතින් ඔයාට ඒ සම්පූර්ණ කාර්ය ඉතාමත් ඉක්මනින් කරලා අවසන් කරන්න පුළුවන්. අන්න ඒකයි ප්‍රින්සිපල් එක. ඉතින් මම මේ කියපු ප්‍රින්සිපල් එක මේකට විතරක් නෙවෙයි වගේ කුස්සියේ වෙනත් ඕනම දෙයක් සඳහා ඔයාට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටේෂන් එකක් ක්‍රියේට් කරනවා කියන එක. ඉතින් ස්නැක්ස් බොක්ස් ස්ටේෂන් එක විතරක් නෙමෙයි අතරම ටී කොෆි ස්ටේෂන් එකක් වුණත් ඔයාට හදා ගන්න පුළුවන්. එතකොට එතෙන්දි වෙන්නේ ඒ අදාළ කාර්ය කරන්න අවශ්‍ය වෙන සියලුම දේවල් එකට තියාගන්න එක. ඉතින් මේ විදිහටම තවත් කෙනෙකුට පුළුවන් ස්මූති ස්ටේෂන් එකක්, හර්බල් ඩ්‍රින්ක්ස් ස්ටේෂන් එකක්, ඒ වගේම බේකින් ස්ටේෂන් එකක් අන්න ඒ විදිහට සෙටප් කරගන්න. එතකොට ඒ තමන් නිතර කරන ඒ කාර්ය සම්පූර්ණ කාර්යම ඊටමත් පහසුවෙන් පිළිවෙලට ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ 7 වෙනි මූලධර්මයට. ඉතින් කලින් කියපු මූලධර්ම 6ම ඔයා අනුගමනය කළොත් මේ 7 වෙනි ප්‍රින්සිපල් එක ඔයාට ඔටෝම ලැබෙනවා. ලාච්චුවක් හරි කබඩ් එකක් හරි ඇරිහාම ඒකේ තියෙන දේවල් හැම දෙයක්ම පැහැදිලිව පේන විදිහට ස්ටෝර් කරන්න ඕනේ කියන එක තමයි මේ මූලධර්මයෙන් කියන්නේ. පේන දේ ගන්න ලේසි. ලේසියෙන් ගත්ත දේ ආපහු තිබ්බ තැනම තියන්නත් ලේසි. ඉතින් මේ හැම ඕගනයිසින් ප්‍රින්සිපල් එකකම අවසාන අරමුණ එකයි. ඒ තමයි හැම භාණ්ඩයකටම තමන්ගේම තැනක් තියෙන්න ඕනේ එක. ඒ විදිහට ගත්තොත් මේ තමයි මගේ non stick pans වල ගෙදර. මේ තමයි මගේ කොලන්ඩර් සහ මික්සිං බෝල්ස් වල ගෙදර. අනේ විදිහට හැම භාණ්ඩයකටම එකට සුදුසු ගෙදරක් දුන්නාම අවශ්‍ය වෙලාවෙ ගන්නත් භාවිතා කරලා ආපසු තියන්නත් ලේසි. එකෙන් කාලය ඉතුරු වෙනවා. දිනපතා කරන ඉහුම් පිහුම් වැඩත් ලෙස් වෙනවා. මට නම් හොඳ ඕගනයිසේෂන් එකක් කියලා කියන්නේ ලස්සන කුස්සියක් නෙමෙයි. දිනපතා උයන පිහන එක ලේසි කරන කුස්සියක්. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතරේ ෂෙයා කරගන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ කිචන් සිස්ටම් වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් එහෙනම් මගෙන් එන්න. ඔයාට සුබ දවසක්.